iPhone කියලා පිළිගන්නවා හැමෝම big mobile repair team එකට. අද මගේ අතේ තියෙනවා Samsung A70 ෆෝන් එකක්. මේකේ තියෙන charging issue එකක්. අපි බලමු මේ ෆෝන් එක හදාගන්න පුළුවන් වේද කියලා. අපිට සමහරක් විට නිකම්ම හදාගන්න පුළුවන් වෙයි මේක. අපි Plex එක මුලින්ම මාරු කරලා බලන්න ඕනේ. Plex එකෙන් තමයි ගොඩක් දුරට මේ ප්‍රශ්නේ එන්නේ. හරිද? එහෙනම් අපි වැඩි කතා බහ ඕනේ. channel එක subscribe කරලා තමයි channel එක subscribe කරන්න. bell icon එක click කරලා notification enable කරලා තියාගන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකම notification එකක් ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. හරිද? දැන් අපි හදන්නේ මේ A70 ෆෝන් එකේ disable කරගන්න. මුලින්ම මෙන්න මේ උඩ පියන අපි disable කරගන්න ඕනේ. හරිද? මේක disable කරද්දී ඔයගොල්ලෝ බොහොම පරිස්සමෙන් disable කරන්න ඕනේ. chemical වර්ග එහෙම මේකට use කරන්න එපා. පුළුවන් නම් separator එකක් උඩ තියලා ගලවන්න. chemical වර්ග use කරාම වෙන්නේ ඇතුලේ තියෙන print එක ගැලවෙන එක. හරිද? මේක ගොඩක් කට්ටියට වෙලා ඇති. ඇතුලේ තියෙන print එක නිකම්ම ගැලවෙනවා. petrol හරි මොන හරි use කරලා පස්සේ chemical එකක්. හරිද? නැත්තම් අපිට මේක ස්මාර්ට් ඔයිල් කියලා එකක් එනවා. ඒක මමවත් හරියනවා. ඒකටත් එච්චරම හරියන්නේ ස්මාර්ට් ඔයිල් එකේ තියෙන පෙට්‍රල් සහ ඩීසල්, සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් තමයි මේකෙත් තියෙන්නේ. ස්මාර්ට් ඔයිල් කියන එකෙත් තියෙන්නේ. හරි. ඉතින් ඒව යූස් කරන්න නැතුව පුළුවන් තරම් මේක හීට් කරලම ගලවන්න try කරන්න. එහෙම ගලවුවාම අපිට කිසි ප්‍රශ්නයක් නැතුව මෙන්න මේ විදිහට ඔරිජිනල්ම කවර් එක නැවත දාන්න පුළුවන්. හරිද? දැන් මම කරන්නේ මේ ෆෝන් එකේ main housing එක remove කරගන්න ඕනේ. එහෙම බැරුණොත් අපිට subboard එක මාරු කරන්න බෑ. හරිද? ඒ හින්දා main housing එක මුලින්ම remove කරලා අපි subboard එක මාරු කරලා බලමු මේකේ charging issue එක okay ද කියලා. හරිද? එහෙම නැතුනොත් අපි ඊට උඩට යමු කොහොමද මේ දේ කරන්න කියලා බලන්න. මෙන්න මේ විදිහට මම ගලවනවා අපේ main housing එක ගලවලා විහිර වෙලා අපි බලමු කොහොමද මේක මෙයා කරගන්නේ කියලා. මෙතනදී අපිට බැටරි RMA මාරු කිරීම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද රිබන් එක යන්නේ බැටරියට උඩින්ම හින්දා බය නැතුවම අපිට මේක සබ්බෝඩ් එක පමණක් මාරු කරගන්න පුළුවන්. හරිද? මේ සබ්බෝඩ් එකට සම්බන්ධ වෙනවා හොඳට මතක තියාගන්න BTB කනෙක්ටර් සහ ඩිස්ප්ලේ කනෙක්ටර්. හරිද? එතකොට ඩිස්ප්ලේ රිබන් එකත් මේකමයි තියෙන්නේ. එහෙම වුණාමත් අපි පොඩ්ඩක් පරිස්සමෙන් තමයි ගලවන්නේ. මොකද බලන්න බෑ ගලවුවොත් අනිවාර්යයෙන්ම මේක ඩැමේජ් වීමක් සිදු වෙනවා. හරි. දැන් මගේ අතේ තියෙන මෙන්න මේ සබ්බෝඩ් එක අපි අනිවාර්යයෙන්ම මාරු කරන්න ඕනේ. මෙන්න මේ විදිහට මේක ඔරිජිනල් සබ්බෝඩ් එකක්. අපි තියෙන ෆේක් සබ්බෝඩ් එකක් තියෙනවා. ඒයින් කන්නේ මේක ඒල ඔරිජිනල් සබ්බෝඩ් එකක්. ඒින්ද අපිට මේ සබ්බෝඩ් එක මෙතනින් මාරු කර ගැනීම හැකියාවක් තියෙනවා. හරිද? දැන් අපි බලමු සබ්බෝඩ් එක මෙතනට ප්ලග් කරලා charging වෙයිද කියලා. ඉස්සෙල්ලා charging නොන්නේ නැහැ. ඊට පස්සේ තමයි charge වෙනවා නම් charge වෙන්න ගන්න. දැන් මේක මාරු කරලා පස්සේ මේක මාරු කරාම charge වෙන්නේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම main board එකට යමු මේක හදාගන්න. හරිද? මම ආයි පාරක් යන අපේ channel එක subscribe කරමු. නැති ගොඩක් කට්ටිය ඉන්නවා channel එකේ වීඩියෝ බලනවා බලලා අතාරලා යනවා. එහෙම කරන්න එපා. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න මට support එකක් දෙන්න. එතකොට මට පුළුවන් ඔයගොල්ලන්ට මේ වගේ වටිනා වීඩියෝ ගොඩක්ම ඔයගොල්ලන්ට daily ගේන්න. අපි හැමදාම හවස 4ට වීඩියෝ එකක් ගේනවා. ඒක හොඳට මතක තියාගන්න. හැමදාම හවස 4 වෙනකොට ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ලැබෙනවා. එතකොට මෙන්න මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එකත් click කරලා notification enable කරලා තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් පටස් කාලා මේ මම දාන වීඩියෝ එක හවස 4ටම බලන්න. හරිද? හැමදාම ගේන solution තමයි අපි ඉස්සරහට channel එකේ නම මාරු කරන්න ඉන්නවා. එතකොට channel එකේ නම මාරු කරාම ඒක වැඩි ගණන් ගන්න එපා. එතකොට අපි 10 minute solution විදිහට තමයි ඊළඟට අපි channel එකේ නම මාරු කරන්න දන්නේ. විනාඩි 10ක් ඇතුළත හැම වීඩියෝ එකක්ම අපි හදලා විතර කරන් තමයි හදන්නේ. ඒකයි අපි 10 minute solution කියලා කියන්නේ. ඕගොල්ලෝ ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න channel එකේ නම මාරු වෙයි ඉදිරියේදී අපිට ඒක පහසු වෙනවා. මොකද searching වලට පහසු වෙනවා. නැත්නම් මේක big mobile කියලා ගියාම ගොඩක් channel අපිට බලා ගන්න පුළුවන්. ඒ හින්දා තමයි අපි 10 minute solution විදිහට මේක මාරු කරන් ඉන්නේ. right. දැන් ඔයගොල්ලෝ දැක්කා ෆෝන් එක charge වෙනවා. ඒ කියන්නේ අපේ job එක done වැඩි success වෙලා තියෙන්නේ. දැන් අපිට මේක customer ට බාර දෙන්න පුළුවන්. හරිද? හරි එහෙනම් අපි ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න. ඔයගොල්ලෝ කැමති වීඩියෝ එකක් තියෙනවා නම් අනිවාර්යෙන් අපිට comment section එකේ ඉල්ලලා තියන්න. ඒත් එක්කම අපේ මේ දාන හැම එකකම common fault වලට අදාළ solution ටික අපේ description එකේ දාලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් පල්ලෙහාට ගිහිල්ලා ඒකෙනුත් බලන්න මොනවද මේකට එන්න තියෙන ලෙඩ